වෙල්කම් බැක් ටු මයි channel. ඉතින් මාව බලන මගේ යාළුවෝ හැමෝම අතන ආපහු මගේ channel එකට පිළිගන්නවා. ඔන්න අද මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ මේ වෙනකම් මම පාවිච්චි කරපු shampoo ගැන. ඒ වගේම මට ලැබුණු result මොනවද කියලා. ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේක promotion එකක් නෙවෙයි. මගේ අත්දැකීම ඔයාලත් එක්ක share කරගන්නවා විතරයි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට කලින් ආදරෙන් invite කරනවා ඔයාලා තාමත් මාත් එක්ක එකතු වෙලා නැත්නම් මාත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් මම මේ දවස්වල පාවිච්චි කරන shampoo එක තමයි මේ Dream Run brand එකේ එන King Coconut shampoo එක. මේක sulfate free shampoo එකක්. මේක මෙයාලගේ bottle වලම mention කරලා තියෙනවා. මේක මම පාවිච්චි කරන bottle එක නා රුපියල් 650ක් තමයි වෙන්නේ. ඇත්තටම මේ shampoo එක හොඳයි. 100%ක් මට මගේ කොණ්ඩේට හොඳයි. මොකද මගේ කොණ්ඩේ ගොඩාක් damage වෙලා කොණ්ඩේ ගිහින් ගොඩක්ම නාස්ති වෙලා තිබ්බ කොණ්ඩයක් දිග කොණ්ඩයක් වුණාට දැන් කොණ්ඩේ මගේ තියෙන්නේ පිටමැදට වගේ. ඒ වුණාට හොඳ ඝනකමට ලස්සන මගේ කොණ්ඩේ තියෙනවා. මං කොණ්ඩේ කපපු දවසේ ඉඳන් ආපහු වවන්න පටන් ගත්ත දවසේ ඉඳන් මම පාවිච්චි කරන මේ Dream Run brand එකේ එන shampoo එක මගේ කොණ්ඩේ දිගේ යාළුවෙක් ඉන්නවා. එයා පාවිච්චි කරන්නේ මේක. ඉතින් මේ කොණ්ඩේට මම දැන් මේක මාස 9ක් විතර පාවිච්චි කරනවා. ඇත්තටම හොඳයි. ඉතින් කැමති කෙනෙක්ට මේක try කරලා බලන්න පුළුවන්. ඔයා මේක try කරලා තියෙනවා නම් පල්ලෙන් comment එකක් දාන්න. King Coconut shampoo එකට කලින් මම පාවිච්චි කරේ මේ Viana brand එකේ එන K10 shampoo එක. ඉතින් ඒක රුපියල් 1400ක්ද මන්දා වුණේ. price හරියට මට මතක නැහැ. ඉතින් මේක මම select කරන ප්‍රධානම හේතුව තමයි මගේ කොණ්ඩේ තියෙන මේ frizzy ගතිය අඩු කරගන්න. හැබැයි මම මේ බලාපොරොත්තු result එක නම් ලැබුණේ නැහැ. හැබැයි මගේ කොණ්ඩේට කිසිම damage එකක් වුණෙත් නැහැ. කොණ්ඩේ dry වුණෙත් නැහැ. ඉතින් totally මම බලාපොරොත්තු වෙන result එක නොලැබුණාට මගේ කොණ්ඩේ විනාශ වුණේ නැහැ. ඉතින් ඇත්තටම මේකත් try කරපු ගොඩක් කට්ටිය ඇති. මොකද මේ famous brand එකක් නිසා ඔයා මේක try කරලා තියෙනවා තව කෙනෙක්ට දැනගෙන පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ shampoo එක නම් ලංකාවේ ගොඩාක් දෙනට bad result එකක් ගෙන ආපු shampoo එකක්. හැබැයි මා විශ්වාස කරන මගේ කොණ්ඩේට මේකෙන් කිසිම damage එකක් උනේ නැහැ. ඉතින් මගේ කොණ්ඩේට මම මේක පාවිච්චි කරේ මීට අවුරුදු 2කට විතර කලින් අහම්බේ ෆාමසියේ මේ shampoo එක තියෙනවා දැකලා තමයි නිකන් මම try කරලා බලන්න ගත්තේ. රුපියල් 800ක් වගේ තමයි උනේ මට මතක විදිහට. ඉතින් මේකෙන් මට දැනුන දෙයක් තමයි මේකේ අර ගොඩාක් මට shampoo එක ගොඩාක් පාවිච්චි කරන්න ඕන වුණා මගේ කොණ්ඩේ හොදන්න. ලොකු amount එකක් ඕන වුණා. ඒ වගේම කොණ්ඩේ වේලෙන ගතිය එහෙම ගොඩක්ම නැති. ඒ කොණ්ඩේට එහෙම dry වීමක් වුණෙත් නැහැ, damage වීමක් වුණෙත් නැහැ, කොණ්ඩේ ගියෙත් නැහැ, කොණ්ඩේට සැර වුණෙත් නැහැ. විශේෂයෙන් මම කියන්න ඕනේ මේ මගේ result එක විතරයි. මොකද මම හොඳටම දන්නවා මේ shampoo ගොඩාක් කට්ටියගේ කොණ්ඩේ නාස්ති කරලා තියනවා කියලා. ඉතින් මේක පෞද්ගලිකව මේක මට ගොඩාක් හොඳ වුණ shampoo එකක්. ඉතින් 100 දෙනෙක්ට මේ shampoo එක දුන්නොත් අනිවාර්යයෙන්ම 99කටවත් මේකෙන් bad result එකක් තමයි හම්බෙන්නේ. ලංකාවේ ගොඩාක් reviews ඒ තරමටම මේ shampoo එක ගැන එච්චර හොඳ ඒවා නෙමෙයි තියෙන්නේ. ඉතින් totally මේ shampoo එක මට ගොඩාක් හොඳයි. මගේ කොණ්ඩේ දිගට තියෙන කාලේ මම පාවිච්චි කරපු shampoo එකක් තමයි මේ Forever brand එකේ එන මේ shampoo එක. ඉතින් ඒකත් හොඳ shampoo එකක්. මොකද මගේ කොණ්ඩේ dry වුණෙත් නැහැ. මගේ කොණ්ඩේ ගියෙත් නැහැ. ඒ දවස්වල කොහොමත් කොණ්ඩේ ගිහින් තිබෙත් නැහැ. වේලුණෙත් නැහැ. ඉතින් ඒ වගේ ගොඩක් bad දේවල් නම් උනේ නැහැ. හැබැයි sulfate තියනවද නැද්ද කියන එක නම් මම දන්නේ නැහැ. ඉතින් all round මට මේ shampoo එක ගොඩක් හොඳයි. මේ brand එක ගොඩක් කට්ටිය පාවිච්චි කරන හින්දා ඔයා මේක පාවිච්චි කරලා තියෙනවා නම් අනිවාර්යෙන් තව කෙනෙක්ට දැනගන්න පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මගේ කොණ්ඩේ දිගට තියෙන කාලේ මම ගොඩාක්ම පාවිච්චි කරපු brand එක තමයි මේ Velos brand එක කියන්නේ. ගොඩාක්ම මම මේ brand එකේ පාවිච්චි කරේ K10 shampoo එක. ඒකට හේතුව තමයි මගේ කොණ්ඩේ ගොඩාක් frizzy වෙනවා. ඉතින් මේ frizzy එක මට මේ වෙනකන්වත් නැති කරගන්න බැරි වුණා. මම මේකට හේතුව වීඩියෝ එක අන්තිමේදී කියන්න. මට කොහොමත් ඔයාලගෙන් help එකකුත් ඕනේ. ඉතින් ඒක මම අන්තිමේදී කියන්නම්. ඉතින් මේක පාවිච්චි කරන දවස්වල මට කොහොමත් මගේ කොණ්ඩේ dry වුණෙත් නැහැ. කොණ්ඩේ ගියෙත් නැහැ. එහෙම මුකුත් නරක දේවල් කොණ්ඩේට උනේ නැහැ. ඉතින් totally මේ brand එක මට හොඳයි. ඉතින් මගේ කොණ්ඩේ දිගට තියෙද්දි මම පාවිච්චි කරපු අන්තිම shampoo එක තමයි මේ Dove brand එකේ එන මේ කොළ පාට shampoo එක. මේ brand එක try කරන්න මම පොඩි කාලේ ඉඳන් ආසාවෙන් හිටියා. හැබැයි මට එහෙම try කරන්න දුන්නේ නැහැ. අපේ අම්මි මගේ කොණ්ඩේ ඉක්මනටම වැවුන නිසා. ඉතින් කොහොම හරි මම 9 වසරේ වෙද්දි මගේ කොණ්ඩේ ඉන ගාවට වගේ තියෙද්දි මම මේක try කරා. ඉතින් මේක එහෙම visible result එකක් මට දුන්නේ නැහැ. කියන කොණ්ඩේට නරකක් වුණෙත් නැහැ, හොඳක් වුණෙත් නැහැ. ඉතින් all round සාමාන්‍යයෙන් මට මේක ටිකක් හොඳ වුණා. ඉතින් Dove brand එක ගොඩක් කට්ටිය පාවිච්චි කරන brand එකක් හින්දා ඔයා මේකත් පාවිච්චි කරලා තියනවා නම් තව කෙනෙක්ට දැනගන්න පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න කියලා රික්වෙස්ට් එකක් මම ඔයාලගෙන් කරනවා. ඉතින් මේ තියෙන්නේ මගේ කොණ්ඩේ damage කරපු එක shampoo එකක්. ඉතින් මේක කියන්න ඕනේ මේක මගේ personal අත්දැකීම. ඉතින් මේක මට ලැබුණු දේ විතරයි මම කියන්නේ වෙන කෙනෙක්ට හොඳ වෙන්න පුළුවන්. ඉතින් මේ shampoo එක පාවිච්චි කරපුවාම මම එකපාරක් හරි දෙපාරක් හරි පාවිච්චි කරන්න ඇත්තේ. සාමාන්‍ය life boy හොඳයි කියනෝනේ. පොඩි ළමයිගේ එහෙම කොණ්ඩේ වලට සාමාන්‍ය පොඩි ළමයි චුටි ගෑනු ළමයි පාවිච්චි කරනවානේ.
ඉතින් ඒ හින්දා තමයි මාත් ඔක පාවිච්චි කරන්න ගත්තේ. මේක පාවිච්චි කරපු පළවෙනි දවසේ මගේ කොණ්ඩේ හොඳටම ඩ්‍රයි වුණා. මට ඒක වෙනම දැනුණා මගේ කොණ්ඩේ හොඳටම වේලිලා කියලා. තනිකර පිදුරු ගොඩක් වගේ වුණා මගේ කොණ්ඩේ. ඊට පස්සේ දවස් විතර මම පාවිච්චි කරේ. ආයෙ මම මේ බෝතලේවත් තියාගත්තේ නැහැ. මේක මට ගොඩක් බෑඩ් රිසල්ට් එකක් දීපු ෂැම්පූ එකක්. ඊළඟට මේ Live House brand එකේ ෂැම්පූ එක. මම මේක බොටල් 3ම පාවිච්චි කරා. ඒකට හේතුව තමයි මේ බ්‍රෑන්ඩ් එක ආපු දවස්වල මේක ගොඩාක් මගේ යාළුවෝ අතර ප්‍රසිද්ධයි. ඉතින් මාත් try කරලා බැලුවා. හැබැයි try කරාට මගේ කොණ්ඩේ මේකනුත් ගොඩාක් ගැලවිලා ගියා. ඉතින් මේකත් මට බෑඩ් රිසල්ට් දීපු ෂැම්පූ බ්‍රෑන්ඩ් එකක්. තව කෙනෙක්ට හොඳ වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට මට නම් මගේ කොණ්ඩේ ඩැමේජ් කරන ගොඩාක් උදව් වෙච්ච ෂැම්පූ එකක් තමයි මේ Live House ෂැම්පූ එක. ඊළඟට මම පාවිච්චි කරේ 4 වසරේදී වගේ මේ කොහොඹ ෂැම්පූ එක. කොහොඹ ස්වදේශීය කොහොඹ සුවඳට ආස වෙලා තමයි මම මේ බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරේ පොඩි කාලේ. හැබැයි ඒකෙන් මගේ කොණ්ඩේ සෑහෙන්න ගියා. ඒ කියන්නේ පීරුවත් කෙස්ගස් 100ක් 150ක් වැටෙන ටයිප් එකට මගේ කොණ්ඩේ හොඳටම යන්න පටන් ගත්තා. ඊට පස්සේ නවත්තලා ආපහු බේබි සබන් ගන්න පටන් ගත්තට පස්සේ තමයි මගේ කොණ්ඩේ රිකවර් වුණේ මට මතක විදිහට. හැබැයි හේතුව නම් කොණ්ඩේ යන මේ ෂැම්පූ එක මට ඒක ඩෙෆිනිට්ලි කියන්න පුළුවන්. ඊළඟට මම පාවිච්චි කරලා තියෙන මේ Dove brand එකේ නෙවෙයි නිල් පාට ෂැම්පූ එකටත් මගේ කොණ්ඩේ ටිකක් ගියා. අර කලින් කියපු ෂැම්පූ තුන වගේ නන් නෙවෙයි. ටිකක් කොණ්ඩේ යන්න පටන් ගත්තා. ටිකක් වැඩිපුර යන ප්‍රමාණයට සාපේක්ෂව ටිකක් වැඩිපුර පටන් ගත්තා. ඉතින් මේකත් මට එච්චර හොඳ රිසල්ට් එකක් දීපු ෂැම්පූ එකක් නෙවෙයි. කොහොමද මම දන්න විදිහට මේ Dove brand එක කියන්නේ සල්ෆේට් තියෙන ෂැම්පූ එකක්. හැබැයි අර කොළ පාට බොටල් එකෙන් නම් මට එහෙම ඉෆෙක්ට් එකක් තිබුණේ නැහැ. හැබැයි මේ නිල් පාට බොටල් එකෙන් නම් මට එහෙම ඉෆෙක්ට් එකක් තිබුණා. ඉතින් මේකත් මගේ කොණ්ඩේට බෑඩ් රිසල්ට් එකක් දීපු ෂැම්පූ එකක් විදිහට මට නම් කරන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ මේ බෝතලේ ටිකක් ලස්සන හින්දා තමයි මම මේක පාවිච්චි කරේ. ඉතින් මේකටත් මගේ කොණ්ඩේ ටිකක් වැඩිපුර ගියා අර නිල් පාට බෝතලේ වගේම. මේකේ රෝස පාට ලස්සන ෂැම්පූ එකක් තමයි එන්නේ. බෝතලේ දැකුම් කළු නිසා තමයි ගත්තේ. ආපු මුල් දවස්වල මම හිතන්නේ 2021 කොවිඩ් සීසන් එකේ වගේ තමයි ආවේ. ඉතින් මේකත් මගේ කොණ්ඩේ ටිකක් ඩැමේජ් කරපු ෂැම්පූ එකක්. ඉතින් මේ තියෙන්නේ මගේ කොණ්ඩේ වර්තමාන තත්ත්වය. මම මේ ඔයාලගෙන් චුටි හෙල්ප් එකක් ඉල්ලන්න තමයි යන්නේ. ඒ තමයි මගේ කොණ්ඩේ කර්ලි හෙයා ටයිප් එකක් තියෙන්නේ කියලා මම දැනගත්තේ මේ ළඟකදී. ඉතින් මේ තියෙන්නේ මගේ කොණ්ඩේ වෙට් ඩ්‍රයි ලෙවල් එකේ තියෙද්දි, ඒ කියන්නේ ඩ්‍රයි වුණේ නැති වුනහම මගේ කොණ්ඩේ ලස්සන කර්ල් එකක් තියෙනවා. හැබැයි මේක ඩ්‍රයි කරලා මම පීරුවාම කර්ල් එක සම්පූර්ණ නැති වෙලා ෆ්‍රිසි වෙනවා. ඒක තමයි මෙච්චර කාලයක් මට ෆ්‍රිසි එක නැති කරන්න බැරි වුණ හේතුව. ඉතින් මට ඕනි හෙල්ප් එක තමයි මගේ කොණ්ඩේ ටයිප් එක තමයි 2C31 කර්ලි හෙයා. ඉතින් ඔයාලා කවුරු හරි කර්ලි හෙයාවට ෂැම්පූ ප්‍රොඩක්ට් වගේ දේවල් දන්නවනම් පල්ලෙහාන් අනිවාර්යෙන් මට කරන හෙල්ප් එකක් විදිහට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අද කරපු රිවිව් එක මට විතරයි රිලේට් වෙන්නේ. ඉතින් ඒක ඔයාට රිලේට් නොවෙන්න පුළුවන්. thank you වීඩියෝ එක බැලුවට. දෙකටම මාත් එක්ක ඉන්න. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට උදව්වක් වෙන්න ඇති කියලා. එහෙනම් තවත් වීඩියෝ එකක හමු වෙන බලාපොරොත්තු වෙනවා. මම අදට ගිහින් එන්න. මාවත් එක්ක එකතු වෙන්න. එහෙනම් ගිහින් එන්න. bye.